Hello සුබ දවසක් සියලුම දෙනාට. අද අපි එකතු වෙලා ඉන්නේ අපේ eShop web development video series එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී ඩිස්කස් කරා අපේ sign in page එකට අපි forgot me option එක add කරගත්තේ කොහොමද? ඒකේ back end process එක කොහොමද සිදු වුනේ කියලා. අපි අද වීඩියෝ එකෙන් ඩිස්කස් කරමු අපේ eShop web application එකේ home page එක design වෙලා තියෙන්නේ කොහොමද කියලා. අපි හැමදාම වගේ අපි ඉස්සලාම අපි account එකක් create කරගමු. දැන් මම account එකක් create කරලා තියෙන හින්දා මම ආයේ create කරන්න යන account එක. මෙතන අපි already have an account කියන button එක ගිහලා අපේ sign in page එකට යන්න පුළුවන්. ගිහලා අපි මෙතන sign in වෙමු. අපි create කරලා තියෙන අපේ account එකෙන් sign in වෙලා අපි මේ විදිහට අපේ home page එකට යනවා. ඉතින් මේ විදිහට තමයි අපේ home page එකේ design එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන උඩින්ම තියෙනවා hi කියලා මෙතන නම වැටලා user එකේ sign out help and contact කියලා. ඉතින් මෙතන sign out කියන බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේකෙන් අපිට sign out වෙන්න පුළුවන් අපේ home page එකෙන්. ඒ වගේ මෙතන තියෙනවා search bar එකක් තියෙනවා. අපිට මෙතනින් search කරන්න පුළුවන්. අපි search කරමු MSI. අපි මෙතන name tag එකේ මෙතනින් search කරමු. මේද සර්ච් කරන්න පුළුවන් අපිට කැමති අපේ මොකක් හරි අයිටම් එකක්. නැත්නම් මෙතනින් අපිට සර්ච් කරන්න පුළුවන් අපේ ලැප්ටොප්ස් මේක අපි ක්ලියර් කරලා ලැප්ටොප් සර්ච් කරගන්න පුළුවන්. මොබයිල් ෆෝන්ස්, හෙඩ්ෆෝන්ස් ඒ වගේ අපිට සර්ච් කරගන්න පුළුවන් all categories. මේ විදිහට පුළුවන් අපිට සර්ච් කරගන්න. ඉතින් ඒ විදිහට අපි මෙතන සර්ච් එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපේ ඇඩ්වාන්ස් සර්ච් එක තියෙනවා. ඒගේ මේ විදිහට මම option එක drop down option එක මෙතන තියෙනවා. මේක ඇතුලේ තියෙනවා my profile, my selling, my product, watch list, ඊට පස්සේ purchase history, message, contact admin වගේ දේවල් ටික මෙතන add කරලා තියෙනවා. ඒ වගේ මෙතනදී මම category කරලා තියෙනවා අපේ product එක මෙතන laptops, mobile phones, headphones, airpods වගේ දේවල්. ඉතින් මේ විදිහට තමයි අපේ මෙතන අවසානට අපේ footer එක බලා ගන්නත් පුළුවන් මෙතනදී. ඒ විදිහට තමයි අපේ home page එකේ design එක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි යන් අපේ මේකේ design එකට අදාළ coding ටික බලන්න. ඉතින් මේ විදිහට ගියම අපිට home page එකේ code set එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මම අපේ CSS link කරලා තියෙනවා. මෙතනදී මම JavaScript use කරලා තියෙනවා මේකට. ඒ වගේ මෙතන පොඩි functions වලට ඒ කියන්නේ search කරන functions වලට මෙතන all categories කියන එකේ එතන functions වලට මම මෙතන PHP tag ගහලා මෙතනදී search use කරලා තිනවා. search එක queries use කරලා තියෙනවා. ඒ වගේ මෙතනදී මම මේ විදිහට අපේ design එක මෙතන මම bootstrap use කරලා තිනවා අපේ design එක හදන්න. ඒකේ මෙතනදී මම PHP tag එකක් ගහලා මෙතන database queries මම use කරලා තිනවා SQL queries. ඉතින් මේ විදිහට තමයි අපේ ඩිසයින් එක අපි හදාගෙන තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු අපි ඉන්ක්ලූඩ් කරලා තියෙන libraries බලුවා. මෙතන අපි ඉන්ක්ලූඩ් කරලා තියෙන header php කියන library එකත් connection php කියන library එකත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. අපේ connection php කියන library එකට අපි library එක file එකට ගියාට පස්සේ මෙතනදී මේ විදිහට තමයි අපේ database එක අපි connection file එකක් වෙනම හදලා ඒක අපි වෙනම include කරනවා. මොකද මෙතනදී අපේ traffic එකක් වෙන විදිහට තමයි අපි මේක හදාගෙන ඉන්න අපේ පහසුවට. හින්දා අපි ඒක ඒ විදිහට හදාගෙන අපි file එක වෙනම අපි include කරනවා. ඊට පස්සේ අපි මෙතන include කරලා තියෙනවා අපේ header php කියන එක. header.php file එක. මේ තියෙන අපේ header.php file එක. මේ තියෙන අපේ drop down list එක මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ header.php file එක. JavaScript වලට ගිහපුවම අපේ මෙතන basic search එක බලා ගන්න පුළුවන්. අපි අතන දාලා තිබ්බේ home page එකේ දාලා තිබ්බේ basic search එක මෙතන තියෙන්නේ. ඉතින් home page design එක ගැන නම් කතා කරන්න වැඩි දෙයක් නැහැ. අපි මේකේ process එක ගැන කතා කරමු. අපි ඊළඟ වීඩියෝ එකේ process එක ගැන මේක කතා කරමු. එතනදී මෙතන JavaScript ගැන මම ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න ඩිස්කස් මෙතන අපි ඩිස්කස් කරද්දී මේක ගැන. ඉතින් මේ විතර තමයි අපේ eShop web application එකේ home page එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන product add වෙන විදිහම අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු.